සෙරන්ඩිප් ඇස්ට්‍රොලොජි නාලිකාව අද අපි කතා කරන්නේ මිථුන ලග්න හිමියාට රාහු මාරුව. රාහු ග්‍රහයා ධනිෂ්ඨා නක්ෂත්‍රයට පැමිණීම පිළිබඳවයි. රාහු කියන්නේ ඇත්තටම ග්‍රහයෙක් නෙමෙයි, ඡායා ග්‍රහයෙක් හැටියටයි සැලකෙන්නේ. මෙහිදී කාලවකවානුව පිළිබඳව කතා කරනවා නම් 2026 අගෝස්තු මාසයේ 2 වෙනිදා තමයි ධනිෂ්ඨා නක්ෂත්‍රයේ 4 වෙනි පාදයට පැමිණීම සිද්ධ වුණේ. එය දීර්ඝ කාලවකවානුවක් පවතිනවා. දෙසැම්බර් මාසයේ 2026 5 වෙනිදා දක්වා. ඒ අනුව ධනිෂ්ඨා නක්ෂත්‍රයේම 4 වන පාදයේ ඔස්සේ 3 වන පාදයේ ඔස්සේ කුම්භ රාශියේදීම රාහුගේ ගෝචරය සිද්ධ කරනවා. මෙය කෙසේද මිථුන ලග්න හිමියාට බලපාන්නේ කියන එක සම්බන්ධයෙන් තමයි අපි කතා කරන්න ඕනේ සහ පැහැදිලි කරගත යුත්තේ. තාරකා විද්‍යාත්මකව ගත්තොත් රාහු කියන්නේ භෞතික ස්කන්ධයක් නැත්නම් ග්‍රහලෝකයක් හෝ ද්‍රව්‍යමය වස්තුවක් නෙමෙයි. ඡායා ග්‍රහයෙක්, ෂැඩෝ ප්ලැනට් හැටියටයි හඳුන්වන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ලක්ෂයක් පෘථුවිය සූර්යයා වටා ගමන් කරන කක්ෂීය තලය සහ චන්ද්‍රයා පෘථුවිය වටා ගමන් කරන කක්ෂීය තලය එකිනෙක ඡේදනය වන උත්තර ලක්ෂය නෝර්දර්න් නෝඩ් එක රාහු හැටියට හඳුන්වනවා. ඉතින් මෙය වෛදික යුගයේ ඍෂිවරු නිවැරදිව හඳුනාගෙන හිටියා. ඉතින් ඒ අනුව තමයි වෛදික මූලාශ්‍රවල ඉතා වැදගත් සිදුවීම් පුජ්‍යලයාට පිළිගන්වන නැත්නම් සිද්ධ කරන ඡායාග්‍රහයෙක් හැටියට රාහු කේතු හඳුනාගෙන තිබ්බේ. ඉතින් රාහුගේ මෙම ධනිෂ්ඨා නක්ෂත්‍රයට පැමිණීම විශේෂයෙන්ම රාහු කියන්නේ ඔවුන් පවසන ආකාරයට ඍෂිවරුන්ගේ මතයට අනුව මායාකාරී ඒ වගේම විප්ලවීය ජීවිතයේ ශනික පරිවර්තන සිද්ධ කරන ඒ වගේම රහස්‍යභාවය ගොඩක් වෙලාවට ඇතැම් දේවල් ප්‍රබල ලෙස වෙනස් කරන ග්‍රහයෙක් හැටියට ඡායාග්‍රහයෙක් හැටියටයි හඳුන්වලා තියෙන්නේ. පුජ්‍යලයන්ගේ යම් කිසි විදිහකට සංගවල තබා ගන්න තොරතුරු, අභිලාෂයන්, ඇම්බිෂන්ස්, ඒ වගේම පවතින සාම්ප්‍රදාය තුල පිටත සිදුවීම්, සිතීම් පවා රාහු විසින් වෙනස් කරනු ලබනවා. ඉතින් එය ඔබගේ ජන්ම කේන්ද්‍රයේ, ජන්ම කුණ්ඩලියේ රාහුගේ පිහිටීම අනුව සහ ඒ ගත කරන අන්තර්දශා මහදශා කාලවකවානුව අනුවත් විශේෂයෙන්ම පෙන්වලා දෙන්න පුළුවන් ගෝචර ගමන අනුව. ඉතින් අපි කතා කරන්නේ අද ගෝචර ගමනින් රාහු කුම්භ රාශියේ ධනිෂ්ඨා නක්ෂත්‍රයට පැමිණීම සම්බන්ධයෙන්. ඔබ දන්නවා මේ දක්වා රාහු ග්‍රහය හිටියේ සතවිෂ කියන නක්ෂත්‍රය තුල, කුම්භ රාශිය තුලමයි. ඉතින් එය හිතා දීර්ඝ කාලවකවානුවක් 2025 ඩිසෙම්බර් 31 දින සිටම සතභිෂා නක්ෂත්‍රයේ ගෝචරය සිදු කරලා අගෝස්තු මාසයේ 2 වෙනි දින ධනිෂ්ඨා නක්ෂත්‍රයට ප්‍රවේශ වීම තමයි සිද්ධ වන්නේ. ඉතින් රාහුගේ බලපෑම වැඩි මිථුන ලග්න හිමියාට. මොකද මිථුන ලග්න හිමියාගේ ඔබගේ ලග්නාධිපති වන්නේ බුධ. රාහු කියන්නේ මිත්‍ර ග්‍රහයෙක්. ඉතින් රාහු මිථුන ලග්නයට 9 වෙනි භාවය. ඒ කියන්නේ කුම්භ රාශියේ තමයි මේ දිනවල මෙම ගෝචරය සිද්ධ කරන්නේ. ඉතින් ධනිෂ්ඨා නක්ෂත්‍රයට පැමිණීම සිද්ධ වන්නේ කුම්භ රාශියේදී. ඉතින් ඔබ දන්නවා මේ වන විටත් 9 වෙනි භාවයේ අභිභාග්‍යස්ථානය කියලා කියනවා. පුජ්‍යලයාගේ පෙර පින, ඒ වගේම පුණ්‍ය කටයුතු මේ ආත්ම භාවයේදී සිද්ධ කරන පුණ්‍ය කටයුතු, ඒ වගේම පෙර ආත්මයෙන් ඔබ රැගෙන ආපු දේවල්, විශේෂයෙන්ම ඔබ කවුද පෙර ආත්මේ, ඒ වගේම විදේශ දීර්ඝ දුර සම්බන්ධතා, උසස් අධ්‍යාපනය ඇතුළු බොහෝ දේවල් 9 වෙනි භාවය තුලින් ප්‍රකාශයට පත් කරනවා. ඉතින් භාග්‍ය සහ උසස් තත්ත්වය 9 වන භාවයේ සිටින රාහු මිථුන ලග්න හිමියාට පිළිගන්වනවා. ඉතින් මෙය එක පැත්තකින් සමාජ පිළිගැනීමක්ද නැත්නම් තාන්න මාන්න සම්බන්ධයෙන් භාග්‍ය උදා කිරීමක්ද යන්න වගේ තමයි අපි විග්‍රහ කරගත යුත්තේ. ඉතින් ධනිෂ්ඨා නක්ෂත්‍රය කියලා කියන්නේ ඊට වැදගත් නැකතක්. මොකද වෛදික මූලාශ්‍රවල කියනවා ධනිෂ්ඨා නැකත පිළිබඳව. මොකද කුජ ග්‍රහය තමයි මෙහි අධිපතිත්වය දරන්නේ. කුජ කියන්නේ සටන්කාමී ග්‍රහයෙක්. අෂ්ටවසු දෙවියන්. අෂ්ටවසු දෙවියන්ගේ අධිපතිත්වය පවතිනකොට ඔබට වසු දෙවියන් කියන්නේ ධනය, ප්‍රසිද්ධිය, නැත්නම් කීර්තිය, ආශ්චර්ය බාර දේවතාවන් හැටියට තමයි හඳුන්වන්නේ. දෙවිවරුන් 8 දෙනෙක්ගේ බලය
මෙහි ගැබ් වෙලා තියෙනවා ධනිෂ්ඨා නැකතේ. ඉතින් නැකතට දීලා තියෙන සංකේතය මෘදංගය ඩ්‍රම් එක. ඒ අනුව ඔබට යම්කිසි විදිහකට ඉතා ඈතට ඔබගේ එම තත්වය ප්‍රසිද්ධිය හඬ පැතිරීම ආකර්ෂණය යම් තලයක් දක්වා විහිදෙන ආකාරයක් තමයි ධනිෂ්ඨාන ශාස්ත්‍රය තුලදී සිද්ධ කරන්නේ. ඉතින් මෙතනදී සිද්ධ වෙන්නේ රාහුගේ බලය ධනිෂ්ඨාන ශාස්ත්‍රයට පැමිණීම සහ ආරෝපණය වීම. ඉතින් මිථුන ලග්න හිමියන්ට එක පැත්තකින් කුජ කියන්නේ ඔබගේ ප්‍රාර්ථනා ඉටුවන ස්ථානයේ 11 වෙනි භාවය වන මේෂ රාශිය අධිපතිත්වය දරන්නේ. ඉතින් එක පැත්තකින් සතුරන් පිළිබඳව තරංග ජය පිළිබඳව පාලනය කරන භාවයේ අධිපති වන්නේ කුජ ග්‍රහය. ඒ වගේම 9 වන භාවයේ ධනිෂ්ඨා නක්ෂත්‍රයට ඔබට මෙම ධනිෂ්ඨා නක්ෂත්‍රය තුල රාහුගේ බලය ආරෝපණය වීමත් එක්ක ලාභ සහ ආකස්මික ධන ශක්තියක් ලැබෙනවා. මොකද ධනස්ථානයක අධිපති කුජගේ නැකතක ගෝචරය වීම තමයි මෙහිදී සිද්ධ කරන්නේ. ඒ වගේම වෘශ්චික රාශිය. වෘශ්චික රාශිය කියන්නේ 6 වෙනි භාවයේ ශත්‍ර ස්ථානය. ඒ අනුව 6 වෙනි භාවයේ අධිපතිත්වය දරන්නේ කුජ ග්‍රහය වන නිසාම ඔබට ශත්‍ර නාශක ගුණය ලබලා දෙනවා. කොහොමද ලබලා දෙන්නේ? පෙර පිනෙන් භාග්‍ය අවදි වීමත් එක්ක ඔබ මේ ජන්මයේ වුවත් සිද්ධ කරලා තියෙන පින් පුණ්‍ය කටයුතු තියෙනවා නම් ඒ පුණ්‍ය කටයුතු ශනිකව ඵල දෙන කාලවකවානුවක් හැටියට ආරෝපණය කරනවා මේ කාල වකවානුව තුලට. ඉතින් විශේෂයෙන්ම 4 වෙනි පාදයට පැමිණීම ගැන අපි වැඩි වශයෙන් කතා කළොත් මම කිව්වා අගෝස්තු මාසයේ 2 වෙනිදා සිට ඔබට මේ තත්ත්වය ක්‍රියාත්මකයි කියලා. ඉතින් ඒ අනුව 4 වෙනි පාදයේ ධනිෂ්ඨාන ශාස්ත්‍රයේ ගෝචරය වීම අවසාන වන්නේ ඔක්තෝබර් මාසයේ 4 වෙනිදා. එතෙන් සිට ධනිෂ්ඨාන ශාස්ත්‍රයේ 3 වන පාදයේ ඔස්සේ තමයි ගෝචරය සිද්ධ කරන්නේ. ඉතින් ඒ අනුව අපිට පැහැදිලි කරගන්නට පුළුවන් ඔබට ලැබෙන ප්‍රතිඵල මේ කාලය තුල. ඒ කියන්නේ අගෝස්තු මාසයේ 2 වෙනිදා සිට ඔක්තෝබර් මාසයේ 4 වෙනිදා දක්වා. ඒ අනුව 9 වන භාවයේ වන පුණ්‍ය භාග්‍ය ධර්මය පිළිබඳව දීර්ඝ දුර කටයුතු උසස් අධ්‍යාපනය පිළිබඳව ප්‍රකාශයට පත් කරන භාවය කුජ හිමි අෂ්ටවසු දෙවියන්ගේ අධිපති විශේෂයෙන්ම 4 වෙනි පාදයට පැමිණීමත් එක්ක රාහු ග්‍රහයා ඔබට රහස්‍ය ශක්තියක් මතු කරන ගෝචර තත්වයක් තමයි මේ කාලවකවානුව තුල අරගෙන එන්නේ. ඉතින් නවමේතේ සූර්ය පුත්‍රස්ය ගෘහේ රාහු ස්ථිතෝ යදා ධනිෂ්ඨායං විදේශාප්තින් ආකස්මික වෙනවා ඔබට යම්කිසි බලයක්. ඒ කියන්නේ ලැබෙන දේ. 9 වන භාවයේ රාහු ධනිෂ්ඨානයකතේ සිටිනකොට නොසිතූ විදේශ ගමන් හරියන කාලයක්. විදේශ මාර්ගවලින් ඔබට ධනලාභ ලබන්නට අවශ්‍ය මාර්ගය සකස් වෙනවා. ඒ වගේම හදිසි භාග්‍යයක් උදා කරනවා ජීවිතේ. එය පෙර පිනානුව වෙන්න පුළුවන්. ශනිකව ඔබට ලැබෙන යම්කිසි දෙයක් විය හැකියි. ඉතින් වරහමිහිර ඍෂිතුමා විසින් ප්‍රකාශයට පත් කරලා තියෙන බ්‍රහත් සංහිතාව පැහැදිලි කරනවා මෙවැනි කාලයක කුම්භස්තේ දෛත්‍ය පූජස්ය නක්ෂත්‍රයේ වාසවේ තත ඔබට ලැබෙනවා කුම්භ රාශියේ අෂ්ටවසු දෙවියන්ට ඒ අධිපතිත්වය දැරීමත් එක්ක රාහුගේ ගෝචරයත් එක්ක 4 වෙනි පාදයේ ගූඪ විද්‍යා ඥානය සැඟවුණු ඥානයක් ඔබ තුල තියෙනවා. නමුත් ඔබ දන්නේ නැති ඥානයක් යම්කිසි විදිහකට පරිේශන ඥානයක් හැටියට මේ අවදි වෙන්නට පුළුවන්. ඉතින් සතුරන් පවා මුළුමනින්ම මෙවැනි කාලයක පරාජයට පත් කිරීමේ උපායශීලී බලය. මොකද වෘශ්චික රාශියේ අධිපතිත්වය 6 වෙනි භාවයේ අධිපතිත්වය කුජගේ අධිපතිත්වය දරන නක්ෂත්‍රයක බලය රාහු විසින් සක්‍රිය කිරීමත් එක්ක ඔබට රාජතාන්ත්‍රික ජයග්‍රහණ හිමි වීම දක්වාම උපායශීලී බලයක් ඥානයක් සතුරන් පරාජයට පත් කිරීමේ බලයක් මේ වගේම ලෙඩ රෝග වලින් පවා සහනයක් ලැබෙන තත්වයක් ඇති වෙනවා. නමුත් ලේ සම්බන්ධ ලෙඩ රෝග ඔබගේ රුධිර පීඩනයේ සම්බන්ධ ලෙඩ රෝග වලින් යම්කිසි ආකාරයකට ඔබ සැලකිලිමත් විය යුතුයි. මොකද මෙවැනි කාලයක ඔබගේ යම් ආකාරයකට කුජගේ බලය ප්‍රකෘතිමත් වන ප්‍රමාණය වැඩි ශරීරය තුළ. ඉතින් නැකත රාශිය නවාංශකාධිපතීන් පිළිබඳව සූක්ෂම විග්‍රහයක් අරගෙන බැලුවොත් ධර්ම භාග්‍ය පිළිබඳව ඔබට උසස් අධ්‍යාපනය පිළිබඳව ඡායා යෝගයක් නිර්මාණය කරන කාලයක්. රාහු කුම්භයේදී ස්වශේෂ්ත්‍ර බඳු ප්‍රබල ප්‍රතිඵල ලබා දෙන්න මේ ඡායා යෝගය වැදගත්
වෙනවා. ඉතින් අපි හඳුනාගත යුතුයි ඡායා යෝගය. ඡායා යෝග කියන්නේ මෙවැනි කාලයක රාහු තමා සිටින රාශිය නැත්නම් රාශ්‍යාධිපතියා හෝ ඒ සංයෝග වන ග්‍රහයාගේ සම්පූර්ණ බලය හා ස්වභාවය සෙවණැල්ලක් මෙන් තමන් වෙතට උරාගෙන එම ග්‍රහයා වෙතින් සිය ගුණයකින් ප්‍රබලව ක්‍රියාත්මක වීමේ විශේෂ ග්‍රහ පිහිටීමක්. ඉතින් ඡායා යන්නේහි සප්‍රමාණ අර්ථය තමයි සෙවණැල්ල ෂැඩෝ එක. ඒ අනුව රාහුට තමන්ගේම ක්‍රියා නැත්නම් භෞතික රාශියක් නොමැති නිසාම ඔහු ක්‍රියා කරන්නේ යද භාවගතෝ වාපි යද රාශිගතෝ වාපි කියලා කියන්නේ ඔබට මේ කාලවකවානුව තුල යම් තැනකට යම් ස්වභාවයකට තත්වයකට පත්වීම සම්බන්ධයෙන් ඒ ඇතිවන ඡායා යෝගය ඒ නියමයන්ට අනුව ඔබට ඵලදීම ඒ භාවයේ ඵලදීම රාශියේ ඵලදීම සිද්ධ කරන తත්වය. ඉතින් සුවිශේෂී කාලවකවානුවක් කියලා කිව්වේ මම ඒ తත්වය නිසා මොකද ඔබට හතරවෙනි භාවය තුල ගෝචරය සිද්ධ කරනකොට විශේෂයෙන්ම කුජගේ නවාංශක බලයක් ආරෝපණය වෙනවා මෙවැනි කාලයක. ඉතින් ධනය ලැබීම නොසිතූ භාග්යක් උදා වෙනවා ධනය ලැබීම පැත්තෙන්. මම කිව්වා 11 වෙනි භාවයේ ලාභස්ථානයේ ස්වාමියා කුජ ග්‍රහයාම වන නිසා ආකස්මික ධන යෝගයක් මතු කරනවා. ඉතින් නොසිතූ මූල්‍ය ලැබීමක් ආයෝජන වලින් වාසී විශේෂයෙන්ම ඩිජිටල් මාර්ග වලින් පවා හදිසි ධනලාභ මෙවැනි කාලයක ඔබට ඇති කර ගන්නට පුළුවන්. දීර්ඝ දුර සබඳතාවයක් නැත්තම් ව්‍යාප්තිය කියන එක ප්‍රචලිත කරනමයි කියන එක රාහුගේ ඒ කාලවකවානුව තුල සිද්ධ කරන දෙයක් රාහු විසින්. ඉතින් විශේෂයෙන්ම ඔබගේ ජන්ම කුණ්ඩලියේ රාහුගේ පිහිටීමත් මෙහිදී විශේෂයෙන් සලකා බැලිය යුතු වෙනවා අඩු වැඩි වශයෙන්. නමුත් සමස්තයක් ලෙස මිථුන ලග්න හිමියන්ට මේ කාලවකවානුව හොඳයි. ඉතින් විදේශ සම්බන්ධතා විදේශ සහ උසස් අධ්‍යාපනය ඔබ කුමන රටක ජීවත් වුණත් ඔබට රාහු කියන්නේ දීර්ඝ දුර ප්‍රදේශات එක්ක ඒ දේවල් නිරූපණය කරන ග්‍රහ ඡායාග්‍රහයෙක්. ධනිෂ්ඨා නක්ෂත්‍රයේ 4 වෙනි පාදයට එක්ක ඔබට හිමි වෙනවා විශේෂයෙන්ම උසස් අධ්‍යාපන වරම් ඒ වගේම පදිංචිය පිළිබඳව දීර්ඝ දුර ප්‍රදේශات එක්ක ස්ථිරභාවයක් ඒ වගේම රැකියා සම්බන්ධයෙන් වුවත් සියලු බාධක මේ දක්වා තිබ්බ බාධක අහෝසි වෙන කාලවකවානුවකට ඔබව අරගෙන යනවා. ඉතින් එක පැත්තකින් 6 වෙනි භාවය මේ කාලවකවානුව වෙනකොට ඒ කුජගේ බලය වැඩිවීමත් එක්ක තමයි ඔබට මේ తත්වය ඇති වෙන්නේ. තරඟකාරී දේවල් වලින් ජයග්‍රහණය සිද්ධ වෙනවා. ඔබ යම් අරමුණක් වෙනුවෙන් තරඟ කළා නම් මේ දක්වා ඔබට ඒ අරමුණ ජය ගන්න පුළුවන් කාලවකවානුවක්. සතුරු ජය කියන එක සම්බන්ධයෙන් ශත්‍රනාශ ගුණය මේ කාලවකවානුව තුල ඔබට ලැබෙනවා. ඉතින් 6 වෙනි භාවාධිපති කුජගේ සම්බන්ධතාවයත් එක්ක ඔබට එරෙහිව ක්‍රියාත්මක වන රහස් සතුරෝ ඒ ඊර්ෂ්‍යාකාරයෝ වෙන්න පුළුවන්. ඒ වගේම කේලම් කියන මිනිස්සු වෙන්න පුළුවන්. නීතිමය අභියෝග පවා තර්කන වලින් ඔබට ජයග්‍රහණය කරන්න පුළුවන්. උසාවි වල තියෙන නඩු හබ ඒ වගේම ඔබට තියුණු උපාය මාර්ග වලින් පරාජයටපත් කිරීමේ බලය මිථුන ලග්න හිමියාට ලැබෙන කාලයක්. රැකියා ව්‍යාපාර බලය નિરાයාසයෙන්ම ඔබට 10 වෙනි භාවය ඒ වගේම පූර්ණ බලපෑමක් ධනිෂ්ඨා නැකතේ ශක්තියත් එක්ක ලැබෙනවා සහ පෞද්ගලිකාංශවල ඔබට සහ රාජ්‍යාංශවල මේ කාලවකවානුව තුල බලයට පාලනයට ඉතාමත්ම හොඳ කාලයක්. මතුවිය හැකි බාධකත් පවතිනවා. පියාගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ඔබට මේ කාලවකවානුව වනකොට සැලකිලිමත් විය යුතුයි. පියා සමග මතභේද ඇති කර නොගැනීමට මිථුන ලග්න හිමියන් වග බලාගත යුතුයි. පියා ජීවතුන් අතර සිටිනවා නම්. ඒ වගේම ආධ්‍යාත්මික සහ ධාර්මික විපර්යාස සිද්ධ වෙන කාලවකවානුවක් ලෙසත් මෙවැනි කාලවකවානු වෛදික මූලාශ්‍ර පැහැදිලි කරනවා. මොකද ධර්මයට වැඩිහිටියන්ට යම් විදිහකට ඔබට එපා වීමක් යම් කිසි ස්ථානයක් හෝ ඔබ නිතරම ගමන් කරන තැනක් වැඩිහිටියන් සම්බන්ධයෙන් වුවත් ඔබට යම් කිසි කලකිරීමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔබ යම් කිසි ආකාරයකට නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුයි. රහස් ගනුදෙනු. මොකද 6 වෙනි භාවාධිපතිගේ ඒ කුජ ග්‍රහය වෘශ්චික බලය නවාංශක බලය වගේම 6 වෙනි භාවයේ බලය ආරෝපණය වීමත් එක්ක ඔබට යම් කිසි විදිහකට නීති විරෝධී ගනුදෙනු වලට නීති විරෝධී කටයුතු වලට නීති විරෝධී රහස් ඒ දැන අමාරු වෙටන දේවල් වලට යොමු නොවීමට ප්‍රවේශම් විය යුතුයි. මේ තවදුරටත් ඔබගේ රාහුගේ පිහිටීම ජන්ම කුණ්ඩලියේ තියෙන ආකාරය අනුව තමයි බලපවත්වන්නේ.
ඉතින් සතුරන් ජයග්‍රහණය මූල්‍ය ප්‍රගතිය සඳහා මේ කාලවකවානුව ධනිෂ්ඨා නක්ෂත්‍රයේ 4 වෙනි පාදයේ ගෝචරය වන ඔක්තෝබර් මාසයේ 4 වෙනිදා දක්වා කාලවකවානුව ඉතා යහපත්. එතෙන් සිට ධනිෂ්ඨා නක්ෂත්‍රයේ 3 වන පාදයට පැමිණෙනවා. ඔක්තෝබර් 4 සිට දෙසැම්බර් 5 වෙනිදා දක්වා. ඉතින් ඒ අනුව කුම්භ රාශිය තුල ඔබට ලැබෙනවා යම්කිසි බලයක්. ඉතින් එය ගොඩක් සාමාන්‍ය තත්වයට වැඩිය සුඛෝපභෝගී තත්වය වැඩි වශයෙන් ගැබ්වෙච්ච බලයක්. ඉතින් භාග්‍ය දීර්ඝ දුර සම්බන්ධතා උසස් අධ්‍යාපනය මේවා සියල්ලම එක පැත්තකින් සිකුරුගේ නවාංශක බලය ඇක්ටිව් වීමෙන් නැත්තම් මේ ක්‍රියාකාරී වීමත් එක්ක ඔබට ධනය ප්‍රසිද්ධිය වාසනාවන්ත භාවය මතු කරන ගෝචර තත්වයක් වෙනවා. ඉතින් පරාශර හෝරාශාස්ත්‍රයේ කියනවා නවමේතේ සූර්ය පුත්‍රස්ය ගෘහේ රාහු ස්ථිතෝ යදා. ඉතින් ඔබට ලැබෙනවා මෙවැනි කාලයක 9 වෙනි භාවයේ රාහු ධනිෂ්ඨා නක්ෂත්‍රයේ ගෝචරය සිදු කරනවා. ඒ වගේම නවාංශක බලයේ සිකුරුට අයිති. ඉතින් ඒ අනුව අතිශය සුබඵල දෙනවා. සෞන්දර්යාත්මක ලැබීම් විශාල ධන භාග්යක් මේ කාලවකවානුව තුළ උදා කරවනවා. විශේෂයෙන් කලාකරුවන්ට, චිත්‍ර ශිල්පීන්ට, සංගීතඥයන්ට, නර්තන ශිල්පීන්ට, ඒ වගේම චිත්‍රපට නිෂ්පාදනය, ගීත රචනය මේ ආදී වශයෙන් කලාවට සම්බන්ධ ඕනෑම ශාස්ත්‍රයක්, රූපලාවන්‍ය වෙන්න පුළුවන්, ෆැෂන් ඩිසයිනින්, ඒ වගේම ගෙවතු අලංකරණය, ගෘහ නිර්මාණය මේ ඕනෑම ශාස්ත්‍රයක නිරත වෙන අයට, කලාකාමී හැඟීම් තියන අයට විශේෂයෙන්ම මේ කාලවකවානුව ඵල දෙනවා. මොකද රාහු විසින් ඔබව යම්කිසි විදියකට ඔසවා තබනවා. වරහමිහිර ඍෂිතුමා පැහැදිලි කරනවා බෘහත් සංහිතාවේ කුම්භස්තේ දෛත්‍ය පුජ්‍යස්ය. විශේෂයෙන් ඔබට ලැබෙනවා තුලා නවාංශක බලය. ඉතින් යනුව දීර්ඝ දුර ප්‍රදේශවලින් එන සම්බන්ධතා, සැප සම්පත්, උසස් සම්බන්ධතා, එය විවාහ සම්බන්ධතා උවත් විය හැකි ආදර සම්බන්ධතා, ගෘහස්ත ගෙදර දොර පවා සහනය උදා කරන කාලවකවානුවක් බවට පත් කරවනවා. ඉතින් මේ කාලවකවානුව විශේෂයෙන්ම ආදරයේ සම්බන්ධයෙන් නම් ඉතාමත්ම සුබයි. ඉතින් ඔබගේ සිකුරුගේ බලය ආරෝපණය වීමත් එක්ක 5 වෙනි භාවය යම්කිසි විදිහකට සක්‍රිය වෙනවා. ඒ වගේම 12 වෙනි භාවයේ සක්‍රිය වෙනවා. ඉතින් රහස් ආදර සම්බන්ධතා මෙවැනි කාලයක වැඩි වශයෙන් සිද්ධ වෙන කාලයක්. ඉතින් එය ඔබ විසින් සැලකිලිමත් විය යුතු කාලවකවානුවක් බව මතක තබා ගත යුතුයි. මිථුන ලග්න හිමියාට විශේෂයෙන්ම 9 වෙනි භාවය හරහා ලැබෙන මම ඉහත කලින් සඳහන් කරපු විදේශ සම්බන්ධතා, උසස් අධ්‍යාපන සම්බන්ධතා, අර ඡායා යෝගය හා සමගාමී වෙච්ච සම්බන්ධතා මේ කාලවකවානුව තුළ පළදීම සිද්ධ වෙනවා. ඉතින් අෂ්ටවසු දෙවිවරුන්ගේ බලය ආරෝපණය වීමත් එක්ක ඔබගේ ලාභ ප්‍රාර්ථනා මේවා සියල්ලම ඉෂ්ට වෙන කාලයක්. ශක්තිය ප්‍රබලව ලාභ ලැබීම ඔස්සේ ගමන් කරනවා. හිතේ සතුට උපරිමයෙන් ක්‍රියාත්මක වන කාලවකවානුවක්. ඉතින් විශේෂයෙන්ම වෘෂභ රාශිය, ඒ වගේම තුලා රාශිය බැලුවහම ප්‍රේම සම්බන්ධතාවලට දරුඵල සඳහා, දරුවන්ගේ දියුණුව සඳහාත් මේ කාලය ඉතාමත්ම හොඳයි. ඒ වගේම මිථුන ලග්නයේ දුවදරුවන්ට අධ්‍යාපනය ලබන ඉතා සුබ කාලවකවානුවක්. වෙනදාට වැඩිය ඔබගේ ජයග්‍රහණ මේ කාලවකවානුව තුළ සිද්ධ වෙනවා. අධ්‍යාපනය තුළින් සිකුරුගේ බලය වර්ධනය වීමත් එක්ක කලාංශයෙන් කටයුතු කරන දරුවන්ට වුවත් මේ කාලවකවානුව හොඳ ආරංචි ලැබෙන කාලවකවානුවක්. සුන්දර නිර්මාණශීලී අදහස් මතු කරන කාලවකවානුවක්. ඉතින් සුන්දරත්වය කියලා කිව්වම ආදරයට ඉතාමත්ම සුබ කාලයක්. නොසිතූ ධනය ලැබීම් ප්‍රසිද්ධිය මේ කාලවකවානුව තුළ සිද්ධ වෙනවා. මහා ලක්ෂ්මී ආකස්මික ධනයෝගයක් නිර්මාණය කරනවා. ඉතින් විශේෂයෙන් මාධ්‍ය ශාස්ත්‍රයට, අලෙවිකරණයට, කොටස් වෙළඳපොළ ආයෝජන සම්බන්ධයෙන් ලැබීම් හොඳයි. ඒ වගේම ප්‍රේමය, විවාහය, දරුඵල සම්බන්ධයෙන් තමන්ගේ අපේක්ෂා හිතැඟි පරිදි මුදුන් පමුණවා ගන්නට පුළුවන් කාලයක්. සිතේ සතුට වැඩි කරන කාලයක්. ඉතින් රැකියා ස්ථානයේ අභියෝග ජයගෙන කැපී පෙනෙන සංවර්ධනයක් ළඟා කර ගන්නට පුළුවන්. ඉතින් ඔබට මතුවෙන්නට පුළුවන් බාධක තමයි අධික වියදම්, සැප සම්පත් පසුපස හඹා යාම. මෙවැනි කාලයක සිද්ධ වෙන්නට පුළුවන්. අනවශ්‍ය ලෙස භාණ්ඩ මිලදී ගන්නවා. වියදම වැඩි විනෝද කටයුතු සඳහා, ඒ වගේම ඔබ සංචාරය සඳහා මෙවැනි කාලයක මුදල් නාස්ති කරනවා වැඩිපුර පමණට වැඩිය.
ඉතින් පියාගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු කාලයක්. ආධ්‍යාත්මික පැත්ත බැලුවොත් අධික ලෙස ඔබ ලෞකික සැප සම්පත් වලට සිත යොමු කිරීම නිසා ආධ්‍යාත්මිකත්වය අඩු වෙන්නට පුළුවන්, වතාවත් මගහැරෙන්නට පුළුවන්. ඉතින් සමබරතාවය පවත්වා ගත යුතුයි. මේ ආදි වශයෙන් තමයි ඔබට තොරතුරු ප්‍රකාශයට පත් කරන්නට පුළුවන්. ඉතින් සුවිශේෂී වූ කාලවකවානුවක් ඩිසෙම්බර් 5 වෙනිදා දක්වාම ක්‍රියාත්මක වන්නේ ධනිෂ්ඨාන ශාස්ත්‍රයේ බලය. සියලු දෙනාටම සුභාශිංසනය ප්‍රාර්ථනා කරනවා. මේ දක්වා සෙරන්ඩීප් ඇස්ට්‍රොලොජි නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම ගොඩක් දෙනෙක් කියලා තිබ්බා දුරකථන අංකය. WhatsApp කෙටි පණිවිඩයක් කියලා ඔබගේ අදහස් ඉල්ලීමක් තියෙනවා නම් යොමු කරන්න. මම සඳහන් කරන්නම් දුරකථන අංකය 94 76 02 8 62 71. ස්තුතියි.